උන්වහන්සේලාගේ අදහස් පළ කිරීමටයි එක්සත් භික්ෂු සංගමේ නැමැති සංවිධානය මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණේ. මේ සියලු කරුණ ප්‍රකාශ කරන හම්බන්තොට දිස්ත්‍රික් සියලුම හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් දේශපාලනඥයෙක් වශයෙන් නෙවෙයි අපි සම්බන්ධ වෙන්නේ. අපේ අනාගත වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික් තරුණ පිරිසයන් වෙනුවෙන් රැකියා ප්‍රශ්න විසඳීමේ පුළුවන්කමක් තිබෙන නිසා තමයි අපි මේ ඉදිරිපත් වීමේ කටයුතු සිදු කරන්නේ. පූර්ණ විශ්වාසයක් අපිට තිබෙනවා හම්බන්තොට නරකක් කරන්නේ නැහැ කියන එක. මේ කර්මස්ථානයේ ඕක අන්නට ඕනේ දැන් මේ ඔය වරාය හදන්නට මුල් ආරම්භයේදී ප්‍රශ්නයක් තමයි ඔක. මොකද මේ වරාය හැදුවේ මොකටද? ගුවන්තොටුපළ හැදුවේ මොනවටද? හම්බන්තොට අගනගරයක් කරන්න හැදුවේ. අගනගරයක් කරන්න නම් ආයෝජකයෙක් වෙන්නට ඕන. 100% සාර්ථකව හැම දෙයක්ම කරන්නට බෑ. ඒවා පොඩි යම් අඩුපාඩු තියෙන්නට පුළුවන්. ඒවා පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන අපි මේ කටයුතු සංවර්ධනය කරා ගෙනියන්නට මේ ප්‍රදේශයේ අපේ සහයෝගය අනිවාර්යයෙන්ම ලබා දිය යුතුව තිබෙනවා. කෙසේ වෙතත් මේ මාධ්‍ය හමුව අතරතුරදී කිසියම් පිරිසක් පැමිණ උන්වහන්සේලාගේ අදහස් දැක්වීමට එරෙහිව මෙසේ විරෝධතාව පළ කළා.